මගේ ජීවිතේ මම ආසම කරන දේ තමා මියසික් කියන්නේ. මම හැම ශෛලියකම සංගීතයකට සවන් දෙනවා. ඒත් මම වැඩියෙන් ආස කරන්නේ බටහිර රොක් ෂාන්රේ සංගීතයට. රොක් මියසික් කියන්නේ විශාල පරාසයක පැතිරුණු සංගීත කලාවක්. ඒ විශාල සංගීත සාගරේ මගේ හදවතට සමීපතම වන්නේ 80-90 දශකයේ රොක් පුරාවර්ත වූ ගීතයි. වෙලාවකට මටත් හිතාගන්න බෑ මම කොහොමද මේ සංගීතයට මෙච්චර ඇලුම් කරන්න කියලා. අපච්චිගෙන් එන සංගීත ආභාෂයත් එක්ක සංගීතයට යොමුණත් වෙනස් විදිහේ මියුසික් මට අහන්න හම්බුනේ මගේ අයියා තුළින්. ඉස්සෙල්ලාම අයියා මට අහන්න කියලා දුන්න සින්දුව එදා මට දරුණ විදිහ මට තාම මතකයි. ඒ සින්දුව තමා ගොඩක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන Guns N' Roses ලගේ Sweet Child of Mine ගීතය. ඒ සමකාලීනව මගේ ප්‍රියතම Linkin Park බෑන්ඩ් එකේ ගීත අහන්නත් මම යොමු වුණා. ඒ අතරතුර විවිධ ශානරවල මියුසික් අහන්න මම යොමු වුණා. එක බෑන්ඩ් වල රොක් මියුසික් මම අහන්න පටන් ගත්තා. ඒ අතරතුර ගිටාර එකත් මගේ හොඳම සගයා වෙන්න පටන් ගත්තා. ගිටාර වලට තිබ්බ ආසාවට ප්‍රයෝජනයට ගන්න බැරි කැඩිච්ච ගිටාර් කෑලි පවා ගෙදර අරන් ආවම. සංගීතය කියන්නේ මගේ හැඟීම් ගුවනට මුදා හැරීමක්. මගේ විඩාව ආතතිය මොහොතකට අමතක කරලා සම්පූර්ණ අවධානය මට මේ සංගීතයට යොමු කරන්න පුළුවන්. ඒක හරියට භාවනාවක් වගේ. හිතයි රොක් මියසික් කොහොමද භාවනක් වෙන්න කියලා. ඒක සමහර දේවල් එකිනෙකට සාපේක්ෂයි. මම ආස කරන දෙයට ඔයා අකමැති වෙන්නත් පුළුවන්. ඔයා ආස කරන දෙයට මම අකමැති වෙන්නත් පුළුවන්. අපි දෙන්නම ආස කරන දෙයකට වෙන කෙනෙක් අකමැති වෙන්නත් පුළුවන්. සංගීතය විතරක් නෙවෙයි හැම දෙයක්ම එහෙමයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මම මගේ සංගීතයට ආදරෙයි. මම මගේ කලාවට, මගේ ගිටාරකට, මගේ හැඟීමට ආදරෙයි. ඒ තුළින් මම වටමාතරය කරගන්න. ඊට වඩා දෙයක් තව තියෙනවද?